සමහර කට්ටිය හයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඛණ්ඩද කියලා. ඛණ්ඩ තමයි. කොහෙ ගියත් නිදහසක් නැහැ. කොහෙ ගියත් හමුදාව ඊට පස්සේ වෙනම හමුදා රාජ්‍යයක් ගොඩනගා ගන්න තියෙනවා. මම මුහුණු පොතේ ගොඩක් සමාජ දේශපාලන විචාර සිදු කළා. නමුත් මුහුණු පොතේ අපිට යම්කිසි සීමාවක් තියෙනවා අපිට කතා කරන්න ලියන්න ඒක සීමා සහිතයි. ඒක නිසා මම අදහස් කළා මේ සමාජ දේශපාලන කාරණා පිළිබඳව YouTube හරහා ඔබට අමතන්න. ඒ අනුව ඔබට මම බලාපොරොත්තු වෙන දිගින් දිගටම මේ සමාජ දේශපාලන කාරණා සම්බන්ධව නාම රාජපක්ෂගේ YouTube නාලිකාව හරහා ඔබ වෙත එන්න. ඒක නිසා දිගින් දිගට ඔබට මේ YouTube නාලිකාව හරහා මගේ වීඩියෝ බලන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ කරුණාකරලා subscribe කරලා මේකට සම්බන්ධ වෙන්න ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මම අද කල්පනා කළා මේ ලංකාවේ දැන් අපි දන්නවා පහුගිය දවස්වල ඔයගොල්ලෝ දැක්ක බන්ධනාගාරයකින් ලිස්ට් එකට ජනාධිපති නිලධාපු කෙනෙක්ව එළියට දැම්ම කියලා කතාවක් ආවා. ඒ වගේ පහුගිය කාලේ දිගින් දිගටම ආව කන්ටේනර් වගේ එළියට ගියා කියලා. ඒ වගේම ලංකාවේ හැමතැනම දැන් අපේ 1978 විධායක ජනාධිපති ක්‍රම හැදුවේ මහා බලගතු ජනාධිපති කෙනෙක් හැදුවා. ඒ කියන්නේ රාජාණ්ඩු කාලෙන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී රටක තවත් රජෙක් හැදුවා අපි. ඒ රජාට කරන්න බැරි දෙයක් නෑ. ජේ.ආර් මොකද්ද කිව්වේ? ජේ.ආර් කිව්වා මට කරන්න බැරි ගැහණියෙක් පිරිමියෙක් කරන එකත් පිරිමියෙක් ගැහණියෙක් කරන එකත් තමයි මට බැරි කියලා කිව්වා. නමුත් දැන් අද වෙනකොට බන්ධනාගාරයෙන් ජනාධිපතිට දන්නේ නැතුව මිනිස්සු එළියට එනවා. අද වෙනකොට වරායෙන් කන්ටේනර් එළියට එනවා ජනාධිපතිතුමා දන්නේ නැතුව. එතකොට ගැහණියෙක් පිරිමියෙක් කරන්න බැරි පිරිමියෙක් ගැහණියෙක් කරන්න බැරි කිව්ව මහා බලක ජනාධිපති කමෙන් දැන් අර්බුදයක් හැදිලා තියෙනවා. අපිට දන්නවා අපි කොයි හරි රජයේ ආයතන වැඩක් කරගන්න ගියාම රජයේ අපේ පුරවැසියෙක් වැඩක් කරගන්න පුළුවන්ද? වැඩක් කරගන්න බෑ. දවස් ගාණක් යන්න වෙනවා. එතකොට මේ වැඩේ කරගන්න අපි ඊට පස්සේ අනීති ක්‍රම හොයන්න පටන් ගන්නවා. ඒ අනීති ක්‍රම හොයන්න පටන් අරගෙන ඒවත් එක්ක මේ මුළු රාජ්‍ය යාන්ත්‍රය ගැන මිනිස්සුන්ගේ තියෙන පැහැදීම නැති වෙලා තියෙනවා. ඒකත් එක්ක මිනිස්සුන්ගේ පැහැදීම නැති වෙලා වීමත් එක්ක මේ සියලුම ආයතන කඩා වැටිලා දැන් මේ ලංකාව අරාජකත්වයට පත් වෙලා තියෙන්නේ. මේ අරාජකත්වයට පත්වීම හොඳ දෙයක් නෙමෙයි. මොකද මේ ලංකාව දැන් තියෙන්නේ අරාජක රාජ්‍යයක්. මේ අරාජක රාජ්‍ය ඇති වෙන්න හේතුව මොකද්ද කියලා අපි දීර්ඝව කල්පනා කරලා බලනකොට අරාජකත්වය ඇති වෙන්න හේතුවම තමයි අපි දන්නවා ඉස්සර අපිට අත්දැකීම් නැහැ. නමුත් අපේ අම්මලා තාත්තලා සේරාච්චිලා කියනවා සුද්දාගේ කාලේ නීති ක්‍රියාත්මක වෙච්ච හැටි. සුද්දාගේ කාලෙන් පස්සේ 1972 වෙනකන් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ක්‍රියාත්මක වෙච්ච හැටි. රජයේ කාර්යාලයකට ගියාම වැඩක් කරලා දෙනවා. උසාවියකට ගියාම නීතිය ක්‍රියාත්මක වෙනවා. හැමතැනම සර්ව සාධාරණ නීතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට අරාජකත්වය නෙවෙයි. එතකොට රට දුවනවා. නමුත් දැන් රට දුවන්නේ අතරපත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අරාජකත්වය. අරාජකත්වයට හේතුව තමයි රටේ නීතිය හදලා තියෙන මූලික ව්‍යවස්ථාවේ තියෙන අර්බුදය. මොකද හේතුව ඒකෙදි ජේ.ආර් ජයවර්ධන කලේ ප්‍රධාන ආයතන දෙකේ තිබිච්ච සම්පූර්ණම බලතල තමන් අතට ගත්තා. තමන් අතට අරගෙන අනික් ආයතන දෙක විනාශ කරලා දැම්මා. ඒ ආයතන විනාශ කිරීමත් එක්ක හැමතිස්සෙම කල්පනා කරනවා ඉහළින් ජනාධිපතිතුමා මොකක් කියයිද දන්නේ නැහැ. මේකට ඉහළින් මොකක්ද දෙන්නේ දන්නේ නියෝගය මොකක්ද දන්නේ නැහැ. කියලා ඒක නිසා රටේ තියෙන සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක නොවන අතරපත් වුණා. ඒක නිසා මේ අරාජික තත්ත්වය වෙනස් කරන්න නම් දිගින් දිගටම අපි දැක්කා මං හිතන්නේ සෑහෙන කාලයක් තිස්සේ ජේ.ආර් ජයවර්ධනගේ පාලන කාලේ නම් මේක දිව්වා. මොකද අලුතෙන් මොකද්ද නිව් බ්‍රූම් ස්වීප් වෙල් කියනවා වගේ අලුත් ක්‍රමයක් හඳුනලා දුන්නාට පස්සේ ඒ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. නමුත් මේකෙදි උනේ සියලුම ස්වාධීන පැවතිච්ච ආයතන විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම් වලට පැවතිච්ච අමාත්‍යාංශ වල තිබිච්ච මේ බලතල. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව වශයෙන් පොලිස්පතිතුමා ක්‍රියාත්මක කර බලතල. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමා ක්‍රියාත්මක කර බලතල. ඒ වගේම අනිකුත් නීති ක්‍රියාත්මක කරන ආයතන බලතල ඔක්කොම එක කේන්ද්‍රයකට ගියා. එක කේන්ද්‍රයකට ගිහිල්ලා ඒගොල්ලන්ට මේක ක්‍රියාත්මක කරගන්න බැරි මට්ටමකට ආවා. ඒක නිසා මේ රට අරාජකත්වයට පත් වුණා. දැන් අපි දන්නවා මේ රටේ කිසිම කෙනෙකුට පුරවැසියෙකුට සාධාරණ නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒකට හේතුවම අරාජකත්වය. මේ අරාජකත්වය අපි ගැලවෙන්නේ කොහොමද? අරාජකත්වයෙන් ගැලවෙන්නේ මහා පෞරුෂත්වයක් තියෙන, මහා උස මහත තියෙන ජනාධිපතිනේ පත් කළා නෙමෙයි. දැන් අපි දිගින් පත් කිරීම කළා. නමුත් ඒකෙන් දැන් නැවත නීතිය හදන්න ඕනේ. නැවත නීතිය හදන්න මහා කතිකාවක් කරන්න ඕනේ. මොකක්ද හේතුව අපිට සෝල්බරි ව්‍යවස්ථාව හඳුන්වලා දීලා ඒ සෝල්බරි ව්‍යවස්ථාව ආවේ ලෝකෙ තිබිච්ච දියුණු ව්‍යවස්ථාකරණය පිළිබඳ නීති
ව්‍යවස්ථා හදන්නේ කොහොමද? මේ රටේ ආයතන පාලනය වෙන්නේ කොහොමද පිළිබඳව ලෝකේ දියුණු සංකල්පත් එක්ක තමයි යාවේ. දැන් විශේෂයෙන්ම ඉන්දියාවේ මේ සංකල්ප භාවිතා කළා ඉතා දියුණු ව්‍යවස්ථා හදලා තියෙනවා. ඒතර ඒවත් එක්ක තමයි මේ දියුණු ව්‍යවස්ථාවක් හැදුවාම ඒ රටේ දුවනවා. ඒ රට යනවා. දැන් අපි දන්නවා විශේෂයෙන්ම දියුණු රටවලට ගියාම කවුරුත් රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න කවුරුත් මැදිහත් වෙන්න ඕනේ නැහැ. ළමයෙක් ඉස්කෝලේ දාගන්න කවුරුත් මැදිහත් වෙන්න ඕනේ නැහැ. අද අපි රෝහලකට ගිහලා බෙහෙට්ටියක් ගන්න කවුරුත් මැදිහත් වෙන්න ඕනේ නැහැ. ඒ ඔක්කොම නැති උනේ අපේ තිබිච්ච ඒ දියුණු ව්‍යවස්ථාවක් අයින් කළා. පුද්ගලයෙකුට ඕන හැටියට ව්‍යවස්ථාව බිහි කළා. ඒ ව්‍යවස්ථාව අනුව එතනින් ක්‍රියාත්මක ඇරෙන්න වෙන කොහෙන්වත් ක්‍රියාත්මක වෙන්න ඉදි පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ தත්ත්වය වෙනස් කිරීම සඳහා අපි දිගින් දිගටම මේ සාකච්ඡාව ඉදිරියට යන්නේ. මොකද අපිට වැඩක් නැහැ. අනුර කුමාර සානාකට දොස් කියලාවත් රනිල්ට දොස් කියලාවත් අපි දැන් හදන්නේ හැමෝම අපි ලේසි YouTube එක හරහා ඔය කාට හරි දොස් කියන එක ලේසි. අපිට නැරඹුම් වාර වැඩි කරගන්න අපිට ඔය කාට හරි දොස් කියන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි. හැබැයි අපි හැමෝම YouTube වල අපි දැක්ක බහුතරයක් දොස් කියනවා. ආණ්ඩුවට කන්ටේනර් පැන්නුවා කියන දොස් කියනවා. මේ කෙනෙක් බන්ධන නිදහස් කළා කියලා දොස් කියනවා. ඒ දොස් කියලා වැඩක් නැහැ. මේකට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැහැ කවුරුවක්වත්. දේශපාලන කෝණයෙන් බලලා කන්ටේනර් එළියට ගියා කියලා කියනවා. ඕක අදී වෙච්ච එකක් නෙමෙයි. ඕක හැමදාම වෙනවා. වරායේ බලය මුදල් අමාත්‍යාංශයේ බලය ජනාධිපති ගාව තියාගෙන සම්පූර්ණ රේගුවේ බලය තමන් ගාව තියාගෙන සම්පූර්ණ බලය කේන්ද්‍රයකට අරගෙන ඒ ක්‍රියාත්මක වෙනකොට වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේ தත්ත්වය වෙනස් කරන්න 2016න් පස්සේ අපි උත්සාහ කළා මේ කොහොමද රාජ්‍යාන්තර නැවත ගොඩනගන්න අවශ්‍ය පියවර මොනවද කියලා. ඒ නිසා ඒකට අධිකරණය ස්වාධීන කරන්න අවශ්‍ය පියවර කොහොමද කියලා. රාජ්‍යයේ ඉස්සර අමාත්‍යාංශ ලේකම් ප්‍රධාන ගණන්දිම නිලධාරියා වශයෙන් හේතුව ඇමතිවරයා කළේ අමාත්‍යාංශ ලේකම්ට අමාත්‍යාංශය පවත්වාගෙන යන්න අවශ්‍ය නීති පාර්ලිමේන්තුවල සම්මත කර ගැනීම. ඒ කළා ඒ අමාත්‍යාංශ ලේකම්ට ඒ නීති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන බාධාවන් තියෙනවානේ. ඒ බාධාවන් විධායකයා වශයෙන් මෙව කිරීම. දැන් අද වෙනකොට අමාත්‍යාංශ ලේකම්ගේ බලය විධායකයා අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඇමතිවරයාගෙන් අහන්න නැතුව අමාත්‍යාංශ ලේකම් කිසි දෙයක් කරන්න නැති මට්ටමකටපත් වෙලා තියෙනවා. ඒක නිසා මේ බලය බෙදීම කියන එක අද නැති වෙලා ගිහිල්ලා ඒ අන්තිමට එකදෙන රොක් වෙලා අනික් ආයතන බිඳ වැටලා මේක සම්පූර්ණ අරාජකත්වයටපත් වෙලා තියෙනවා. මේ අරාජකත්වයට රට ගලව ගන්න අපි අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා හැමෝගෙම ඉල්ලන්නේ මේ යන ක්‍රමයේ දිගටම අරගෙන ගිහිල්ලා ඔයගොල්ලන්ට කවදාකවත් ගැලවීමක් නැහැ. ඒක නිසා අපි විකල්ප කියන්නේ අපි කාලයක් තිස්සේම මේකට මහන්සි වෙච්ච අය වශයෙන් මේ තමුන්ට පේනවා තමුන්ට කොහෙ ගියත් කිසි වැඩක් කරගන්න බැරි මට්ටමකට ලංකාවපත් වෙලා තියෙනවා. ලංකාව කියලා කියන්නේ පාස්පෝර්ට් එකක් ගන්න අමාරුම රටක්. වීසා එකක් ගන්න අමාරුම රටක්. ළමයෙක් ඉස්කෝලේ දාගන්න අමාරුම රටක්. රෝහලකට ශල්‍ය කර්මයක් කරගන්න අමාරුම රටක්. ඒ වගේ හැම රාජ්‍ය සේවයක්ම අමාරුම රටකට පත් වෙලා තියෙන ලංකාව හේතුව අරාජකත්වය. අරාජකත්වයෙන් මිදෙන්න අපි නැවත ලොකු සාකච්ඡාවක් කරන්න ඕනේ. හිතු කට්ටියට අපි කියනවා සමහරක් කර ජනාධිපතිවරු ඇවිල්ලා අපි මේ අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියනවා. හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා ව්‍යවස්ථාවක් හදනවා කියලා රොමේෂ් සිල්වා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමට බාර දුන්නා. මේ ව්‍යවස්ථා හදනවා කියන එක මේ නීතිඥවරු කරන්න ඕන දෙයක් නෙමෙයි. නීතිඥවරුත් ඉන්න ඕනේ. නමුත් සාර්ථක ව්‍යවස්ථාවක් හදන්න ඕනේ තමන්ගේ හිතමිතුරු නීතිඥ කණ්ඩායමක් කරව හදවලා හරියන්නේ නැහැ. මේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ. හොඳම උදාහරණය තමයි ඉන්දියාවේ නේරු බලයට පත් වෙච්ච හැටිය. නේරුලාට තිබුණා ඕන්නම් නේරුලාගේ පාලනය දිගටම තබා ගන්න ආකාරයේ ව්‍යවස්ථා හදාගන්න. නමුත් නේරුලා එක්කලේ නැහැ. ඉන්දියාව ගැන හිතුවා. ඉන්දියා ජාතියක් ගොඩනගන්නේ කොහොමද කියලා හිතුවා. හිතලා අම්බෙඩ්කර්ලා නේරුලා ඔක්කොම එක්ක වෙලා ලොකු සාකච්ඡාවක් කළා වාද විවාද කළා. අද වෙනකොට ඉන්දියාව ෆෙඩරල් රාජ්‍යයක් බිහි කළා. අනාගමික රාජ්‍යයක් බිහි කළා. අද වෙනකොට ලෝකේ හතරවෙනි බලවතාවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ පිළිබඳව අපි සාකච්ඡාවක් කළ යුතුයි. අපි සිංහල, දෙමළ, මුස්ලිම් මොකද අපිට පුළුවන් වුණාට ඉන්දියාවට පුළුවන් වුණාට එකම ඉන්දිය ජාතියක් හදාගන්න අපිට බැරි වුණා. අපි ලංකාවේ ඉන්නේ සිංහල ජාතිය, මුස්ලිම් ජාතිය, දෙමළ ජාතිය එහෙම වෙන්න විදියක් නැහැ. අපි ඉන්න ඕනේ ඔක්කොම ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගා ගන්න ඕනේ. ඒ ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගන්න ඉන්දිය ජාතිය ගොඩනගනවා වගේ හොඳ ව්‍යවස්ථාම වෙනසක් ඕනේ. මේක නැතුව මේ අරයා හොඳ මිනිස්සෙක්, මෙයා හොඳ මිනිස්සෙක්, ඒ ඉන්න මෙයා આવොත් මේක හරියයි, මෙයා આવොත් මේක හරියයි. පුද්ගලයන් මත පිහිටලා රටක නීති හදන්න හොඳ නැහැ. හොඳම උදාහරණය තමයි ඇමරිකාවේ ව්‍යවස්ථා හදනකොට සාකච්ඡාවක් ගියා දිගින් දිගටම රටේ කොහොමද ව්‍යවස්ථාවක් නිර්මාණය කළා පුද්ගලයෙක් ගැන විශ්වාසය තිබුණොත් මොකද වෙන්නේ කියලා. ඒක උඩට ඒගොල්ලෝ සාකච්ඡා කරලා කොහොම නැහැ එහෙම වෙන්න විදියක් නැහැ. මොකද හේතුව ඒ හැමෝගෙම මත වැඩ සිද්ධ වෙනවා. ඒක නිසා මේ සම්බන්ධයෙන් දැන් මේ අරාජකත්වයෙන් මිදෙන්න නම් අපි නැවතත් ලොකු සාකච්ඡාවක් කළා ලොකු කාලයක් අරගෙන හැමෝගෙම සාකච්ඡාවක් කරගෙන කොහොමද අර සෝල්බරි ව්‍යවස්ථාව වගේ
ඒ කියන්නේ අපේ හිටපු මේ අයිවෝජෙනිස්ලා නිර්මාණය කරපු සෝල්බර් ව්‍යවස්ථාවගේ ව්‍යවස්ථාවක් අපි හදාගන්න කොහොමද සාකච්ඡා කරන්න ඕනේ. මොකද හේතුව මේ ලෝකෙ දිනු වෙලා තියෙන බලය එකතු කරගෙන නෙමෙයි. ලෝකෙ දිනු වෙලා තියෙන බලය මේ බෙදලා හැරලා. ලෝක ගැටුම් අඩු කරගෙන තියෙන බලය බෙදලා හැරලා. හොඳම උදාහරණය තමයි ඉන්දියාව බෙදෙන්න තිබුණා. මොකද ඉන්දියාව වගේ ජාති ගොඩක් ආගම් ගොඩක් කිසිම රටක නැහැ. නමුත් ඒ රටවල් තියෙන ආගම් ගොඩ ජාති ගොඩ ඔක්කොම බෙදෙන්නේ නැතුව ඉන්දියාව හදාගත්තේ සාකච්ඡා කරලා ෆෙඩරල් හදලා. ෆෙඩරල් කියලා කියන්නේ අපි බයයි ෆෙඩරල් කිව්වහම ෆෙඩරල් කියලා කියන්නේ රටවල් බෙදෙන එක නෙමෙයි. බෙදෙන දී රටවල් එකතු කරන එක. දැන් හොඳම උදාහරණයක් ෆෙඩරල් නෙවුණා නම් අද ඉන්දියාවේ දෙමළ තමිල්නාඩුවක් තියෙනවා. තව මොන හරි ජාතියක තව කැලලක් තියෙනවා. නමුත් මේ ඔක්කොම එකට බැඳගත්තේ ෆෙඩරල් හින්දා. අපි මේක සාකච්ඡා කරලා දෙමළ ජනතාවත් එකමුතු කරගෙන මුස්ලිම් ජනතාවත් එකමුතු කරගෙන ශ්‍රී ලාංකික හැමෝම එකමුතු ජාතියක් බිහි කරගන්න ආකාරයේ ව්‍යවස්ථා වෙනසකට යා යුතුයි. ව්‍යවස්ථා වෙනසක් කියන එක සංශෝධනයක් නෙමෙයි. තනිකර ව්‍යවස්ථාවක් හැදිය යුතුයි. මේ තනිකර ව්‍යවස්ථාව හදන්න නැතුව මේ ලංකාව මෙතන ඉදිරියට යන්න බෑ. ඒක නිසා අපි විකල්ප කතා කරනවා. අපි මේවට උත්තර දෙන්නේ නැහැ කියලා කියනවා. අපි උත්තර දෙනවා. අනික් අය වගේ අපි මේ දොස් කියේ ආණ්ඩුවට දැන් අපිට හල්ලේසි ජාතික ජන බලවේගයට දොස් කියලා මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ ආණ්ඩුව පිස්සු කෙල්ලනවා කියලා කියන්නේ එහෙම වැඩක් නැහැ. අපිට ඕනේ මේක කොහොමද හරි තැනකට ගෙනියන්නේ කියලා. ඒක නිසා අපි විකල්ප ඉදිරිපත් කරනවා. අපි යෝජනා කරනවා. ඒ යෝජනා පිළිබඳව ජනතාව දැනුවත් කරනවා. ඒක නිසා මේ යෝජනා දැනුවත් වෙමින් මේ යෝජනා වලට අහුම්කම් දෙමින් රජයට බලපෑමක් කරන්න ඔය යන ගමන අපිට දිගට යන්න බෑ. මේකම වෙනස් කරන්න ඕනේ. මොකද හේතුව රටක මූලික නීතිය සමහර කට්ටිය හයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඛණ්ඩද කියලා. ඛණ්ඩ තමයි. අපිට ඛණ්ඩද බොණ්ඩද හොඳට හුස්ම ගන්නද දැන් අපි දැක්කා අපි මේ වීඩියෝ කරන්නත් අපි යම් තැන කීපයකටම ගියාම එහෙම තනින් බාධාවන්. මේ බාධාවන් එන්නේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා එකේ භාෂණ නිදහස් තිබ්බට නමුත් ඒකාධිපති බලතල රැස් කරගෙන මිලිටරි රාජ්‍ය ගොඩනගලා ලංකාවේ තියෙනවා. කොහෙ ගියත් නිදහසක් නැහැ. කොහෙ ගියත් හමුදාව ඊට පස්සේ එයා ෆෝස් එක කියයි, නේවි කියයි, ආර්මි කියයි, සියලුම රාජ්‍ය ආයතන වල බාර දීලා ඒක සිවිල් ආරක්ෂක බලකාය කියයි. ඒක කියාගෙන ඒගොල්ලෝ මේ වෙනම හමුදා රාජ්‍යයක් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් ඒකෙන් මැගහැරලා බලය බෙදලා බලය විවේදනය කළා හැමෝටම සාධාරණ පාලනයක් ඇති කරන්න අපිට මේක ගැන සාකච්ඡාවක් කරන්න ඕනේ කියන එක මගේ ස්ථාවරය. බොහොම ස්තුතියි.